සමහර කණ්ඩායම් විසින් මේක වැරදි අනිච්ච වැරදි අනිච්ච හරි කියලා වෙනස් කිරීමක් භාජනය කරන්න යෙදෙනවා. එතකොට ඒකෙදී ප්‍රකාශනයක් කරා තේරවාදයට වැරදිලා. මේක අනිච්ච නෙමෙයි අනිච්ච විය යුතුයි කියලා. අනිච්ච. ඒක නිර්දය ලෙස පහර දුන්නා තේරවාදයට. එතකොට ඒ නිසා ඒක මම කියන්නට ඕනේ පහර දීම බලංගු නැහැ. මේක මම අද පැහැදිලි කරන්න. ඇයි තේරවාදයේ ඇතුලේ මේක තාමත් අනිච්ච විය යුත්තේ. අනිච්ච නොවි. දැන් දාට විවෘත අභියෝගයකුත් පැමිණෙනවා. ඒ අනිච්ච කියන එක බොරු කරලා නැහැ කවුරු. එහෙමයි. ඒක වැරදි කියලා නැහැ. ඉතින් ඒකේ මට ක්‍රමානුකූලව විස්තරය කරගෙන යනකොට ඒ කොතනින්ද ඒක වෙනස් වෙලා තියෙන්නේ ඇයි අර්ථකථනයට වැරදි තර්කණයට ආවි කියන එක බව ඉස්සර කරන්න මම සූදානම්. එහෙමයි සාමි. ඒ නිසා අනිච්ච දුක්ඛ අනාත්ත කියනකොට ශාලිකා අනිච්ච කියලා කියන්නේ පෙර නොතිබී හටගෙන නිරුද්ධ වෙන ධර්මයට නමක්. එහෙමයි. පෙර නොතිබී හටගෙන නිරුද්ධ වෙන ධර්ම. මේක හොඳට මේක ශ්‍රවණය කරන්න. ශ්‍රාවකයන්වත් මයිලා සිටිනවා. මේ කතාව හොඳට තේරුම් ගන්න බලන්න. එතකොට තේරි මේක අනිච්ච විය යුතුයි අනිච්ච නෙවෙයි. අනිච්ච විය යුතුයි. පෙර නොතිබී හටගෙන නිරුද්ධ වෙන ධර්මය අනිච්ච. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි අනිච්ච කියලා හිතන්නේ හටගෙන නිරුද්ධ වීම. මේ දෙක. හටගෙන නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ශාලිකා. ඒක ධර්මතාවයක්. ඒක සිද්ධියක්. හටගෙන නිරුද්ධ වෙන දෙය ධර්මයක්. ඒක එක්තරා පරමාර්ථ ස්වභාවයක්. දැන් මම උදාහරණයක් කියන්නම්. හොඳයි. ගලක් අරගෙන උඩ දානවා. ගල උඩ දාම බිමට. ගල උඩ ගිහිල්ලා බිම වැටීමයි ගල කියන ද්‍රව්‍යය එකක්ද දෙකක්ද? ගල කියන ද්‍රව්‍ය එකක්. හොඳයි. ගලක් උඩ දැම්මම ගිහිල්ලා බිම වැටෙනක ප්‍රොසෙස් එකක් තියෙනවනේ. දෙකක්. මේක දෙකක් නේ. දෙකක්. දරුවා ඉන්නවා දරුවාගේ ඉපදීමක් තියෙනවා. දරුවාගේ ඉපදීමයි දරුවා එකද දෙකක්ද? දෙකක්. දැන් මේ වෙනස තේරෙන්න එපා. අර වගේ සිදුවීම් වලට කියන්නේ ශාලිකා ඒ සිදුවීම් වල නියාමය කියලා කියන්නේ අපි ඒකට. ඒ නියාමයට කියන ධර්මතාවයක් කියලා. ඉපදිලා බිඳෙනවා කියන සංසිද්ධිය ක්‍රියාව ධර්ම නියාමයක්. ඒක ධර්මතා. ධර්ම කියන්නේ ඒකට ධර්මතා කියලා කියන්නේ. ධර්ම කියලත් පදයක් ඒකට යොදන්න පුළුවන් ව්‍යාකරණ අනුකූලව. නමුත් ඒක භාවිත කරන්නේ නැහැ වැඩි. මොකද වෙන් කරලා පෙන්නන්න ඕන නිසා. එහෙමයි. හටගෙන නිරුද්ධ වෙන දෙය ධර්මයක්. දරුවා සහ දරුවාගේ ඉපදීම කියලා කියන්නේ. දැන් සිතට ගන්න උපමාව. සිතක් හටගෙන පෙර නොතිබී අලුතෙන් හටගෙන නිරුද්ධ වෙනවා තව හිතක් හටගන්නවා. වාම කිව්වන් ශාලිකාම කිව්වනේ මේ මොහොතේ ඊළඟට සිතවිලි වෙනස් වෙනවා කියලා. ප්‍රොසෙස් එක ධර්මතාවක්. හරියට හරි. මම කියන කලින්ම තේරුම් ගත්තා. ඒ කියන්නේ දැන් කිව්වනේ ශාලිකාම කිව්වනේ දැන් මේ ප්‍රිය කෙනා හෙට අප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය කෙනා ප්‍රිය වෙන්න පුළුවන් කියලා දැන් පටන් ගන්නකොටම කිව්වනේ. ඒ කිව්වේ මොකද්ද? ප්‍රිය සිත නැති වෙලා අප්‍රිය සිතක් හට ගන්නවා. අප්‍රිය සිත නැති වෙලා ප්‍රිය සිතක් හට ගන්නවා. නේද? එතකොට සිත කියන එක එකක්. ප්‍රිය සිත හටගෙන නිරුද්ධ වීම කියන එක ප්‍රොසෙස් එකක් නේ. එහෙමයි සමහරවිට. මේ ක්‍රියාවලිය ධර්මතාවය. හටගෙන නිරුද්ධ වෙන දේ ධර්මය. අනිච්ච කියලා කියන්නේ ශාලිකා හටගෙන නිරුද්ධ වෙන දෙයට නමක්. හටගෙන නිරුද්ධ වීමට කියන්නේ අනිච්ච ලක්ෂණය කියලා. සිංහලෙන් කියොත් අනිත්‍ය ලක්ෂණය. නැත්තම් අනිච්ච ලක්ෂණං මේ දෙක. එහෙමයි. හරිනේ? මම නැවත කියනවා. මම සමහර කෙනෙක් මේකේ වෙනස තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. මේ වෙනස තේරුම් ගන්න බැරුව අවුල් කරගත්ත නිසා තමයි අනිත්‍ය අනිච්ච කියලා කරන්න කියලා කිව්වේ. දැනකට පොත්පවල් ඉලා තියෙනවා. එහෙමයි. ඒ වෙනස තේරුම් ගන්න බැරුව තමයි මේ ඔක්කොම කතාව ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔය අනිච්චවාදීන් කියන අය. අනිච්චවාදීන් කියලා කියන්නේ නිග්‍රහයකට නෙවෙයි. යම් කිසි ප්‍රධාන ධර්මයක් ඉස්මතු කරොත් ඔවුන්ට ඒ නමින් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. තෙරවරුන්ගේ වාදය අරන් ආපු අය තේරවාදී. තේරවාදී. අතීත අනාගත තුන් කාලේ එහෙම ධර්මයෝ තියනවා කියලා කරපු අය සර්වස්තිවාදී. ඒ වුණ හඳුන්වන්න හැටි. එහෙමයි සමිනා. දැන් අලුතෙන් ආපු එකට මම නම් කරනවා අනිච්චවාදීන් කියලා. අනිච්චවාදීන් කියලා කියන්නේ මහ ප්‍රාණචායනේ. මොකද ඔවුන්ගේ තර්කය උනේ අනිච්ච නෙවෙයි මේක අනිච්ච විය යුතුයි. අනිච්ච. හරිනේ? අනිච්ච නෙවෙයි මේක අනිච්ච විය යුතුයි කියලා. ඒතර ඕක ඇත්තටම ඔය වහරක කියන ස්වාමීන් වහන්සේලා පිරිස පෞද්ගලිකව නිග්‍රහ කරන අර්ථයෙන් නම් කිරීමක් කරොත් ඒ පිරිස ඔක දැඩිව කතා කරනවා. ඊට පස්සේ මීවන පලාවේ කියන ස්වාමීන් වහන්සේලාත් ඔක කතා කරනවා. එතකොට ඒකෙදි ඒ කියන්නේ මිනිස්සු ඒ කියන්නේ ඒක දැනගන්න මේ වගේ පිරිස්
කීප දෙනෙක් මේ වාදය ඉස්මතු කරලා අරගෙන තියෙනවා. අනිච්ච කියන එක. අනිච්ච නෙමෙයි අනිච්ච විය යුතුයි කියන. එතකොට ඒකේ පදනම තමයි ධර්මතා දෙකේ වෙනස තේරුම් ගන්නට බැරි වීම. දැන් මේ කතාවේදී වර තේරෙයි මොකද්ද මේකේ තේරවාද විවරණය කියලා. එහෙමයි. හටගෙන නිරුද්ධ වීම අනිච්ච ලක්ෂණය, හටගෙන නිරුද්ධ වෙන දෙය අනිච්ච ධර්මය. දුක් උපදවීම දුකට හේතු වෙන බව දුක්ඛ ලක්ෂණය. දුක් උපදවන දෙය දුක්ඛය. වසඟේ නැති බව අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණ ගොඩක් තියෙනවා. වසඟේ නැති බව හේතුන් නිසා හටගන්න බව. හේතු නැතුව හටගන්න බැරි බව. ඒක සංකතයටත් කිට්ටුයි. සංකත ඒක අනාත්ම ලක්ෂණත් දාන්න පුළුවන්. හේතුන් නිසා විශේෂයෙන් වසඟේ නැති බව, හේතුන් නිසා හටගන්න බව, සාරයක් නොමැති බව, ආත්මයක් එක දෙයක් ලෙස නොමැති වීම, තමන්ට කැමැති පරිදි හැසිරෙන්න බැරි බව මේවට අනාත්ම ලක්ෂණය. ඒ ලක්ෂණ වලින් යුක්ත දේ මොකද්ද? අනාත්ම. ඒ නිසා ශාලිකා මෙතන කරුණු 6ක් දැනගන්නට ඕනේ. 3ක් නෙවෙයි. අනිච්ච ලක්ෂණ. දැන් පැහැදිලිද? අනිච්ච කියලා කියන්නේ අනිච්ච ලක්ෂණය කියන්නේ මොකද්ද? හටගෙන නිරුද්ධ වෙන බව. අනිච්ච කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙන දෙය. දුක්ඛ ලක්ෂණය කියන්නේ දුකට හේතු වෙන බව, දුක් උපදවන බව. උදාහරණයකට ගත්තා ඒක මම ඉස්සරහට විස්තර කරනවා දුක්ඛ ලක්ෂණය මොකද්ද කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. හරිනේ? ඒ කියන්නේ අපි හිතමුකෝ අපේ රූපකයේ තියෙනවා වේදනාවට, කායික වේදනාවට හිත කර බවක් නේ. දැන් මේකට පයින් ගැහුවා කියලා, පුටුවට පයින් ගැහුවා කියලා වේදනාවක් එන්නේ නැහැ නේ. නෑ ස්වාමීන් වහන්සේ. නේද? අපේ කයට වැදුණොත් වේදනාවක් උපදිනවා. ඒ කයේ තියෙනවා වේදනාවට ප්‍රත්‍ය වෙන බවක්. උපදවන්නට හේතු වෙන බවක්. ඒක තමයි දුක්ඛ ලක්ෂණය කයේ තියෙන. මේ කය කියන සතර මහා ධාතුව දුක්ඛය. දුක් උපදවන දේ දුක්ඛ. සතර මහා ධාතුව දුක්ඛ. ඒකේ තියෙන දුක් උපදවන බව දුක්ඛ ලක්ෂණය. වසඟේ නැති බව අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණ කීපයක් තියෙන ප්‍රධාන එකක් තමයි වසඟේ නැති බව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වසඟේ නැති ධර්මය අනාත්ම. ඕක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ ප්‍රධාන නිර්වචනය.